समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य शृणन्तु सङ्गमुखदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता ධම්මස්සවන කාලෝ අයම් බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සේයථාපි භික්ඛවේ ආකාසේ විවිධා වාතා වායන්ති පුරත්තිමාපි වාතා වායන්ති පච්චිමාපි වාතා වායන්ති උත්තරාපි වාතා වායන්ති දක්ඛිනාපි වාතා වායන්ති තී කොළඹ හත ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානය ඒ වගේම කුරුණෑගල මාවතගම දොඩම්තලාව ධම්මගිරි අරන්න සේනාසනය යන උභය සේනාසනාධිපති අතිපූජ්‍ය නායක මාහිමිපාණන් වහන්සේ ඇතුළු පින්වන්ත ගුණවන්ත අපේ මහා සංඝරුවනින් අවසරයි. උතුම් වප්පුර පසළොස්වක මහ පොහොය දවසේ සීලය තුල ගුණය තුල හික්මෙන ශ්‍රද්ධාවන්ත කාරුණික ගුණබර පින්වතුනි. අද වප්පුර පසළොස්වක මහ පොහොය දවස බොහෝම අර්ථවත් විදියට ගත කරන්නට කුසලයේ තුල දෝලණය වන හිතකින් ගෙවන්නට අපේ පින්නත් බොහෝමයක් දෙන අද දවසේ සීලය තුල පිහිටලා කටයුතු කරන්නට පෙළඹෙනවා. තවත් පිරිසක් ඒ උතුම් සීලය තුල පිහිටලා කටයුතු කරපු අයට දම්පැන් වලින් සංග්‍රහ කරන්න පෙළඹෙනවා. තවත් පිරිසක් ධර්ම ශ්‍රවණාදී කටයුතු වලින් යෝනිසෝ මනසිකාරාදිය වර්ධනය කරගනිමින් දවස අර්ථවත් කරගන්න උත්සාහ කරනවා. පොහොය දවස කියලා කියන්නේ සිල් සුවඳ ලොව පැතිරෙන දවසක්. පොහොය දවස කියලා කියන්නේ ගුණ සුවඳ ලොව පැතිරෙන දවසක්. පොහොය දවස කියලා කියන්නේ කුසලයේ පහස ලොවට දැනෙන දවසක්. පොහොය දවසට හරියට සිල්වතුන්ගෙන් ගුණවතුන්ගෙන් කුසලයේ තුල හැසිරෙන අයගෙන් මේ ලෝකේ පිරීලා යනවා. ප්‍රාණඝාතය සිදුවෙන ප්‍රමාණය අවම වෙනවා. සොරකම සිදුවෙන ස්වභාවය අවම වෙනවා. කාමිත්‍යාචාරාදී පාපයන් අවම වෙන දවසක්. මුසාබස් කීම, පරුස වචන කීම, කේලම් කීම, මත්පැන් භාවිතාව, කෙලෙස් වැඩෙන කතා කිරීම අවම වෙන දවසක් තමයි පුර පසළොස්වක මහ පොහොය කියන්නේ. මේ වගේ ශාන්ත පරිසරයක් ඇති වෙන්නට ප්‍රධාන හේතුව මේ ලෝකයට පහළ වුණ මහා කරුණාවේ ඇසක් බඳු සම්මා සම්බුදු රජාණන් වහන්සේ. මේ සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ පහළවීම නිමිති කරගෙනයි ලෝකයේ තුල ලෝක සත්වයන්ට කුසලයේ සුවය දැනෙන්නේ, සිල් සුවඳ ලොව පැතිරෙන්නේ, ගුණ සුවඳ ලොව පැතිරෙන්නේ. අද වප්පුර පසළොස්වක මහ පොහොය දවස කාරණා කීපයක් නිසා බෞද්ධ පින්නතුන් විශේෂයෙන් සමරන්නට කටයුතු කරනවා.
එකක් තමයි ඇසළ පුර පසළොස්වක මහ පොහොයට පසු දවසේ වස් සමාදන් වුණ මහා සංඝරත්නය ඒ මාස 3 ගත කරලා අද වගේ දවසක තමයි මහා පවාරණය සිද්ධ කරන්නේ. දෙවෙනි කාරණාව තමයි පින්නතුනි අපේ සිද්ධාර්ථ මහා බෝධිසත්වයන් වහන්සේගේ මෞතුමිය මහා මායාව දින 7කින් මරණයට පත් වෙලා මහා බෝධිසත්වයන් වහන්සේ ඉපදිලා තුසිත දිව්‍ය ලෝකේ ඉපදිලා මාතෘ දිව්‍ය රාජයා විදියට වාසය කරද්දී සිද්ධාර්ථ මහා බෝධිසත්වයන් වහන්සේ දුෂ්කර ක්‍රියා කරලා පසු කාලීනව බුද්ධත්වයට පත් වෙලා තමන්ගේ ගිහි කල මෞතුමිය නිවන් දක්වන්නට නැත්නම් සෝවාන් ඵලයේ කර අරගෙන යන්නට අද වගේ දවසක තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ සංකස්සපුරයට වැඩම කරන්නේ. ඒ වගේමයි අපේ ගෞතම සම්මා සම්බුදු පියාණන් වහන්සේගෙන් පසුව මේ ලෝකයට පහළ වෙන්නට ඉන්න මෛත්‍රී බුදුරජාණන් වහන්සේ අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගෙන් නියත විවරණය ලැබීමත් පැවිදි ජීවිතයට ඇතුළු වීමත් අද වගේ දවසක සිද්ධ වෙලා තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි ඔබ අප හැම දෙනාම අවුරුද්දකට සැරයක් හරි ගිහිල්ලා වැඳ පුදා ගන්න. ජයශ්‍රී මහ බෝහාමුදුරුවෝ. ඒ ජයශ්‍රී මහ බෝරාජාණන් වහන්සේ වගේම සංඝමිත්තාතරණින් වහන්සේ ලක්දිවට වැඩම කරන්න කියලා අද වගේ දවසක තමයි අශෝක ධර්මාශෝක මහරජතුමාට පණිවිඩය යවන්නේ අපේ දේවානම්පියතිස්ස රජතුමා මහා මහින්ද මහරහතන් වහන්සේගේ අවවාද අනුශාසනාවලට අනුව ඒ වගේම අරිට්ඨ හිමිය ඇතුළු අපේ සිංහල මහරහතන් වහන්සේලා තූපහාරාම භූමියේ ඉඳගෙන විනය සජ්ජායනා කරලා තියෙන්නේ අද වගේ දවසක. ඉතින් මේ වගේ දවසක අපි උතුම් සීලයක පිළිතලා සිලුත් සමාදන් වෙනවා. බණත් අහනවා. භාවනාත් කරනවා. දහම් මානසිකාරවලත් යෙදෙනවා. අද දවසේ පින්නතුනි අපි මේ විශේෂ කරුණු ටික සිහිපත් කරලා දේශනා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි මේ හැම දෙයක්ම කරන්නේ සිල් සමාදන් වෙන්නේ බණ අහන්නේ භාවනා කරන්නේ දහම් කතාවේ දෙන්නේ යෝනිසෝ මනසිකාරවල දෙන්නේ මේ හැම දෙයක්ම කරන්නේ සෝවාන් ඵලය සාක්ෂාත් කිරීම අරමුණු කරගෙන සතර පායෙන් සදහටමත් මිදුණු සෝවාන් මාර්ගහිත උපදවාගත්ත කෙනෙක් බවට පත්වීම කියන සිහිනය සංසාරේ අපි ඇති කරගන්න හොඳම සිහිනය හොඳම බලාපොරොත්තුව සෝවාන් වෙනවා කියන එක. ඉතින් මේ හැම දෙයක්ම කරන්න යන්නේ සෝවාන් මාර්ගහිත උපදවා ගැනීම පිණිස. අනේ සෝවාන් මාර්ගහිත උපදවා ගන්න අපි පුරුදු කරන කාරණා 4ක් තියෙනවා. සත්පුරුෂ සේවනය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය, ධම්මානුධම්ම ප්‍රතිපදාව. බුද්ධ දේශනාවේ තියෙනවා පින්නතුනි සංයුක්ත නිකායේ මග්ග සංයුක්තයේ ආකාශ කියලා සූත්‍රයක්. ආකාශය කියන්නේ අහස. නැත්නම් මේ අවකාශය. මේ සූත්‍රයේ පින්නතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරන යම් කිසි කෙනෙක් මේ සෝවාන් මාර්ගයට උපදවා ගන්න හේතු වෙන ධම්මානුධම්ම ප්‍රතිපදාව නැත්නම් ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩද්දී සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම සියල්ල එයා තුල වැඩෙනවා කියලා. දැන් සෝවාන් වෙන්න නම් ඒක වෙන්න ඕනනේ. බෝධිපාක්ෂික ධර්ම ටික අතුලාන්තේ ගොඩ නැගෙන්න ඕන. බුදුරජාණන් වහන්සේ මේකට උපමාවට ගන්නේ අහස.
බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා දැන් අහස ඇසුරු කරගෙන සුළං හමනවා. සඳහන් කරනවා දැන් දකුණු දිගින් එන සුළඟත් මේ ආකාශය ඇසුරු කරගෙනමයි තියෙන්නේ. නැගෙනහිර දිශාවෙන් එන සුළඟත් ආකාශය ඇසුරු කරගෙනමයි තියෙන්නේ. උතුරු දිශාවෙන් එන සුළඟත් ආකාශය ඇසුරු කරගෙනමයි තියෙන්නේ. බටහිර දිශාවෙන් එන සුළඟත් ආකාශය ඇසුරු කරගෙනමයි තියෙන්නේ. සීත සුළඟ හමාගෙන ගියත් ආකාශය ඇසුරු කරගෙනමයි තියෙන්නේ. උණුසුම් සුළඟ ගලාගෙන මේ හමාගෙන ගියත් ආකාශය ඇසුරු කරගෙනමයි තියෙන්නේ. මේ දකුණු දිගින් හරි නැගෙනහිර දිශාවෙන් හරි උතුරු දිශාවෙන් හරි බටහිර දිශාවෙන් හරි මොන දිශාවෙන් නමුත් පමණ සෑම සුළඟක්ම පින්නතුනි ආකාශය නැත්තම් අවකාශය අහස ඇසුරු කරගෙන තියෙන්නේ යම්සේද ඒ යම්තාක් බෝධිපාක්ෂික ධර්මයෝ තිබේද ඒ සියලුම බෝධිපාක්ෂික ධර්ම ආර්ය අෂ්ටාංගික මාර්ගය ඇසුරු කරගෙන පවතිනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දැන් අපි බලන්න ඕන මොනවද බෝධිපාක්ෂික ධර්මනේ. අපි ওই ජය රූපවාහිනියේ තත්තිස් බෝධිපාක්ෂික ධර්ම වලින්ම දේශනා 100කට වැඩිය කරා. දැන් මතක තියෙන්න ඕන. බලව මතකද කියලා. පළවෙනි එක සතර සතිපට්ඨානය 4. ඊළඟට සතර සම්‍යක් ප්‍රධාන වීර්ය 8යි. ඊළඟට සතර ඉරිදිපාද 12යි. පංච ඉන්ද්‍රිය 17යි. පංච බල 22යි. තව කීයක් ඕනද? 8යි 7යි 15ක් ඕන. නේ? සත්ත බෝධ්‍යංග 22යි 7යි 29යි. ඊළඟට තව ඕන 8ක්. ඒ 8 තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඔන්න ඔය ආර්ය අෂ්ටාංගික මාර්ගය හරියට අහස වගේ. අහස ඇසුරු කරගෙන සියලුම සුලන් හමා යන්නේ යම්සේද. ආර්ය අෂ්ටාංගික මාර්ගය ඇසුරු කොටගෙනයි සතර සතිපට්ඨානය වැඩෙන්නේ. සතර සම්‍යක් ප්‍රධානය වැඩෙන්නේ. සතර ඉරිදිපාද වැඩෙන්නේ. පංච බල වැඩෙන්නේ. පංච ඉන්ද්‍රිය වැඩෙන්නේ. සත්ත බෝධ්‍යංග වැඩෙන්නේ. එහෙනම් කෙනෙක් ආරෂ්ඨාංගික මාර්ගයේ වඩනවා නම් දෛනික ජීවිතේ දැන් ඊයේ එහෙම මතක් වුණාද ඒක? ආරෂ්ඨාංගික මාර්ගය ගැන සිහියක් අද උදෑසන කාලයේ ගෙවිච්ච පැය කිහිපය තුළ ආරෂ්ඨාංගික මාර්ගය මතක් වුණාද? අපි බලන්න ඕනේ සමහර පිනතුන්ට එහෙම මතක් වෙන්නේ නැති. එනේ වඩන දේ මතක් වෙන්න බෑනේ. නැත්නම් වඩනවා කියන එක වෙන්න බෑ නේද? නේ දැන් පුංචි කාලේ අපට උදේ නැගිට ගමම පාසල් යන්න මතක් වෙනව නේද? මතක්ුනේ නැත්තම් ඒක අම්මා මතක් කරන්න ඕන. අම්මත් මතක් කරේ නැත්තම් ඒක වෙන්න බෑනේ. නේ? පාසල් යනවා කියන එක වෙන්න බෑ. එහෙනම් අපිට දෛනික ජීවිතයේ ආරෂ්ඨාංගික මාර්ගය ඉස්සෙල්ලාම මතක් වෙන්න ඕන. වඩන්න තියෙන කාරණා ටිකනේ. මතක් වෙන්නේ නැත්තම් ඒක ඉතින් වඩනවා කියලා දෙයක් වෙන්නේ නෑ. ඒක වැඩෙන්නේ නැත්තම් අනිත් බෝධිපාක්ෂික ධර්ම ටික වැඩේද? එහෙනම් ඉස්සෙල්ලාම පින්නතුනේ අපේ පළවෙනි සුදුසුකම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දෛනික ජීවිතේ අපේ හිත අපට මතක් කරලා දෙන්න ඕන. සම්මා දිට්ඨිය, සම්මා සංකප්පය කොහොමද? සම්මා වාචාව කොහොමද? සම්මා කම්මන්තේ ආජීවය, සම්මා වායාමය, මේ කාලේ සම්මා සතිය කොහොමද? මේ කාලේ සම්මා සමාධිය කොහොමද?
නේද? සෝවාන් වෙන්න වඩන්න තියෙන ධම්මානුධම්ම ප්‍රතිපදාව නැත්නම් ආරෂ්ඨාංග මාර්ගය අපේ හිත සැරෙන් සැරේ මතක් කරලා දෙන්න ඕන. මතක් වෙන්නේ නැත්නම් ඒක වඩනවා කියලා දෙයක් වෙන්නම බෑ. උදේ නැගිටට පස්සේ ඉස්කෝලේ යන්න ඕනේ කියලා මතක් වුණේ නැතිනම් දැන් මෙහෙම හිතන්න. දැන් අද උදේ ඔන්න බෙල් එක තියලා බෙල් එක වැදුනා 3ට හරි 4ට හරි. අවදි වුණා. අද සීල් ගන්න ඕනේ කියලා මතක් වුනේ නැතිනම් මොකද වෙන්නේ? ගෙදරම තමයි ඉතින්. නේද? ඒ වෙලාවට මතක් වුණේ ඒ නිසා ඇඳගෙන පැනදගෙන ඉක්මනට ආවා. මතක් වෙන්න ඕන. උදේ නැගිට්ටම වැඩට යන්න ඔෆිස් යන්න මතක් වෙන්න ඕන. මතක් වුණොත් නේ යන්නේ. ඉතින් මතක් වෙන්නේ නැතිනම් දැන් ආරෂ්ඨාංගික මාර්ගයේ දරදා ජීවිතේදී ඉතින් ඒක වඩනවා කියලා දෙයක් වෙන්නේ විදියක් නැහැ. නේද? ඒ නිසා නිරන්තරයෙන් ආරෂ්ඨාංගික මාර්ගයේ වැඩිීමේ ආනිසංසයයි ආරෂ්ඨාංග මාර්ගය නොවැඩීමේ ආදීනවයයි. සම්බන්ධ බණ ශ්‍රවණය කරමින් හරි ඒ සම්බන්ධ පොතපත කියවමින් හරි ඒ සම්බන්ධව මානසිකාර පවත්වමින් හරි නිරන්තරයෙන්ම ආරෂ්ඨාංග මාර්ගය අපේ හිත විසින් මතක් කරලා දෙන මට්ටමකට ඉස්සෙල්ලම ගන්න ඕන. මොකද එහෙම මතක් වෙනකොට තමයි ඕක වඩන්න යන්නේ. දැන් බලන්න ඔතන තියෙනවා සම්මා දිට්ඨිය. ඒ අපිට හිතෙනව නේද අපි සම්මා දිට්ඨියේ ඉන්නවා කියලා. ඔව් සම්මා දිට්ඨිය ඇති වෙන අවස්ථා තියෙනවා. ඒත් පිළිතුරේ අපි හිතන තරම් ඒක හිතේ වැඩ කරන්නේ නැහැ කියලා දැනේ අපි දැන් මේ කියන කාරණා ටික අනුව. දැන් සම්මා දිට්ඨිය කියලා කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. බලන්න මෙහෙම දැනෙනවද කියලා. දැන් බුදුරජාණන් වහන්සේ දැන් සම්මා දිට්ඨිය විග්‍රහ කරලා තියෙනවා දුක පිළිබඳ අවබෝධයනේ දුක්ඛේ ඥානං කියලා. මොහොකේ දුකද? ජීවිතේ දුක නැත්තම් පංචස්කන්ධේ දුක. පංචස්කන්ධයේ දුකක් කියලා අවබෝධයක් තියෙන්න ඕන. ඊළඟට ඒ පංච උපාදානස්කන්ධ දුකට හේතුව තණ්හාව කියලා. සිහියක් තියෙන්න ඕන අපට. ඊළඟට ඒක නැති කරන්න පුළුවන් කියලා නිවන් දකින්න පුළුවන් කියලා සිහියක් තියෙන්න ඕන. ඒ වගේම කතා කළ විදිහට ඒ දුකට හේතුව නැති කරලා නිවන් දකින්න ආරෂ්ඨාංගික මාර්ගය වඩන්න ඕන කියලා හැමතිස්සෙම සිහියකුත් තියෙන්න ඕන. දැන් උතන ඉස්සෙල්ලම ගත්තොත් එහෙම දුක්ඛේ ඥානං. මේ පංච උපාදානස්කන්ධයේ දුකක් කියලා සිහිය දෛනික ජීවිතේ තියෙන්න ඕන. දැන් බලන්න මෙහෙම එකක් තියනවාද කියලා. ඔන්න පින්නතුනේ විස ගෙඩි විස මලුයි එන ගහක් තියෙනවා. විස ගෙඩි විස මලුයි එන ගහක් තියෙනවා. දැන් මේ අපේ ජීවිතෙත් විස ගෙඩි විස මලුයි හට ගන්න ගහක් වගේ. දැන් බලන්න විස ගහ තියෙනකම්ම විස මල් හට ගන්න එක නතර කරන්න බෑ. විස ගහ තියෙනකම්ම විස ගෙඩි හට ගන්න එක නතර කරන්නත් බෑ. දැන් අපේ ජීවිතේ නැත්තම් පංචස්කන්ධයේ විස ගහක් වගේ. විසයි කියන්නේ දැන් කෝමාරික වගේ ගහක් ගත්තොත් නම් නේද? ඒකෙන් හොඳක් තියෙනවා. තව මොනවාද? පේර ගහක් ගත්තත්, අඹ ගහක් ගත්තත්, කොස් ගහක් ගත්තත් නේ. ඒවා යම්කිසි හොඳක් තියෙනවා. සම්පූර්ණයෙන්ම විස පිරිච්ච ගහක් නා නේද? ඒකේ ඇති හොඳක් නෑ. විස පිරිච්ච ගහ කියන්නේ ඒක හොඳක් නෙවෙයි ඒක දුකක්. අන්න ඒ වගේ අපට අපේ පංචස්කන්ධය දැනෙන්න ඕන. මේක විස පිරිච්ච ගහක් වගේ. එහෙම සංඥාවක් තියෙන්න ඕනේ. ඊළඟට බලන්න විස පිරුණු ගහේ හැමතිස්සෙම විස මලුයි විස ගෙඩි හට ගන්නවා. මේකේ හටගන්න විස මලුයි විස ගෙඩි මොනවද? කායික පීඩාවයි මානසික පීඩාවයි. දැන් සමහර දැන්
විසගස් තියෙනවා හැමතිස්සම විසමලුයි විසගෙඩි. අන්න ඒ වගේ තමයි පින්නතුණි අපේ ජීවිතෙත් හොඳට හිතලා බැලුවොත් බලන්න මව් කුසේ ප්‍රතිසන්දි විඥානයේ බැහැගත්ත වෙලේ ඉඳලා අර විස ගහේ විසමලුයි විසගෙඩි හටගන්න ස්වභාවයක් තියෙනවා වගේ. කොච්චර කායික පීඩා කොච්චර මානසික පීඩා. නෑ අර විස ගහට නම් වාරය අවාරය කියලා එකක් තියෙනනේ. විසමල් හැදෙන කාලේ විසමල් හැදෙන්නේ නැති කාලේ කියන එක. දැන් අපිට එහෙම තියනවද? ජනවාරි මාසේ කිසිම දුකක් නැහැ. පෙබරවාරි තමයි ප්‍රශ්න ටික එන්නේ. මාර්තු මාසේ කිසිම ප්‍රශ්නයක් නැහැ. අප්‍රේල් තමයි ටිකක් ප්‍රශ්න එන්නේ අපිට. බලන්න වාරයක් අවාරයක් කියලා කතාවක් අපේ ජීවිතේ දුක ඇති වෙන්න නෑ පින්නතුනේ. මේ නාම රූප පරම්පරා නැත්නම් මේ පංච උපාදානස්කන්ධ ධර්මයේ ඇසුරු කරගෙන නිරන්තරයෙන්ම බලන්න අපිට ඒව හදාගන්න කිසිම උවමනාවක් නැහැ. බෝධි පූජාවක් තිබ්බත් ප්‍රාර්ථනා කරන්නේ මොකද්ද? දුක් නැති වෙන්න ඕන. මේ විස ගහේ විස මළුවේ විසගෙඩි හටගන්න එක නැති වෙන්න ඕන. ඉතින් මේ බෝධි පූජාව තියන්නේත් ඒ වගේ මොකක් හරි ප්‍රශ්නයක් නිසා දුක් විඳින තමයි. දැන් බලන්න දැන් විස ගහ කියන විස මල් නම් අපිට කෙක්කක් දාලා හරි කඩලා දාන්න පුළුවන්. හැදෙන එක. විස ගහේන විස ගෙඩි අපිට කෙක්කකින් හරි කඩන්න පුළුවන්. නේද? එහෙම පුළුවන් ද මානසික දුක් නැති කරන්න? ඒ ස්වභාවය තේරුම් ගන්න පින්නතුනේ. අපි කොච්චර මේක නැති කරන්න උත්සාහ කළා නිකන් නැවත නැවත පැටව ගහනවා වගේ කේලවරක් නැතුව. මේ මරණාසන්න මොහොත දක්වාම මේ විස ගහක් වදු පංචස්කන්ධය ඇසුරු කරගෙන නැවත නැවත කායික දුක්, මානසික දුක්. දිගින් දිගට මව් කුසේ ඉද්දිත් එහෙමයි. මේ උඩුබැලිය අතර ඉන්න කාලෙත් එහෙමයි. දන ගාන කාලෙත් එහෙමයි. නැගිටලා යන්න උත්සාහ කරපු කාලෙත් එහෙමයි. නැගිටලා යන කාලෙත් එහෙමයි. පාසල් යන කාලෙත් එහෙමයි. තරුණ කාලෙත් එහෙමයි. විවාහ වුණාට පස්සෙත් එහෙමයි. දරුවෝ ඉද්දිත් එහෙමයි. ආචාර්ය සියලුණත් එහෙමයි. බලන්න ජීවිතේ මේ පංච උපාදානස්කන්ධ ධර්මයේ කියන විසගහ හටගත්තට පස්සේ ඒ කියන්නේ විසමලුයි විසගෙඩිය වගේ කායික මානසික පීඩා ගොඩනැගෙන ස්වභාවයේ අවසානයක් නැහැ. සහ විසගහක තියෙන විසගෙඩිය විසමලුයි කඩනවා වගේ මේකේ මේ කායික මානසික පීඩා අපිට ඇසිල්ලකින් නැති කරගන්න බෑ. එතකොට සම්මා දිට්ඨිය තියෙනවා කියන්නේ එකක් තමයි අපිට පංච උපාදානස්කන්ධ ධර්මයේ දැනෙන්න ඕන අර විසමලුයි විසගෙඩි සැරෙන් සැරේ ඇති කරවන විස ගහක් වගේ. අන්න එහෙම ඊයේ දැනුණාද කියලා පොඩ්ඩක් බලන්න. ඊයේ දවසේ වාර කීයක් එහෙම දැනුණාද? නොදැනෙන්න හේතු තියෙනවා. නොදැනෙන්න හේතු තියෙනවා. ඊළඟට මෙහෙම හිතන්න. වතුරේ අපි තු මෙහෙම අපි කවුරු හරි කොහේ හරි කැලණි ගඟේ හරි මහවැලි ගඟේ හරි ස්නානය කරන්න ගිහිල්ලා ලොකු දියසුලියකට අහු වෙනවා. දියසුලියකට අහු වෙනවා. ඒ දියසුලිය අපට එක මොහොතක් හරි දැනේවිද සැපයි කියලා. හරි සැපයි. බලෙන්වත් ඇති කරගන්න පුළුවන් වේද? දියසුලියකට අහු වුණොත් එහෙම අපිව බලෙන්වත් අදහසක් ඇති කරගන්න පුළුවන් ද හරි සැපයි කියලා. බලෙන්වත් නැහැ. අපිට හැමතිස්සෙම දැනෙන්නේ මේක දුකක්. සහ මේකෙන් මිදෙන්න ඕන. ඒක තමයි මැරෙන්න කියලා වතුරට පැනපු කෙනත් අත් දෙක උස් උස්ස උදා වෙట్లන්නේ. මේ මරණය සැපක් කියලා පැන්නේ. හැබැයි දියසුලිය තුලදී ගොඩනැගෙන හැම තත්වයක්ම දුකක් නිසා. උදා විල්ලිල්ල අතපය හොලවනවා. ඊළඟට පින්නත් අය හිතන්න දැලක පැටලිච්ච මාළුවෙක් ඉන්නවා. දැලක පැටලිච්ච මේ මාළුවාට එක තප්පරයක්වත් දැනේවිද? මේ දැලේ පැටලීම සැපක් කියලා. දුකක්මයි.
සර්පයෙකුට ගොදුරු වෙච්ච මැඩියෙක් ඉන්නවා. එයාට එක ෂණේකවත් දැනේද මේක සපක් කියලා. අන්න එහෙම සම්මා දිට්ඨියක් තියෙන්න ඕන සෝවාන් වෙන්න නම්. ඒ කියන්නේ අර දැලක පැටලිච්ච මත්ස්‍යයෙකුට මේක තුල සිරවීම සැපක් කියලා අදහසක් එන්නෙම නැහැනේ. ඒර හැම තිස්සෙම පවතිනවා මේක දුකක් මේකෙන් ගැලවෙන්න ඕන ගැලවෙන්න ඕන. අන්නේම 100ක් පංචස්කන්ධය ගැන වැඩ කරන්න ඕන සෝවන් වෙන්න නම්. මොකද ඔය සම්මාදිට්ඨිය මතයි ඔය සම්මාදිට්ඨිය පූර්වාංගම වෙලාමයි අනිත් ඔක්කොම දේවල් ටික ගොඩ නැගෙන්නේ. සර්පයෙකුට ගොදුරු වෙච්ච මැඩියෙකුට වගේ පංච උපාදානස්කන්ධ ධර්මයේ දුකක් සහ ඒ සතාට ඒ ගොදුරු වීමෙන් මිදෙන්නට හැමතිස්සෙම අදහසක් එනවා වගේ. නේද? නිවන මතක් වෙන්න ඕන. විස පිරුණු විස ගෙඩි විසමල් හටගන්න ස්වභාවයේ විස ගහක් වගේ. මේක දුක කියන විසෙන්ම පිරීලා තියෙන. එවැනි දුක් ඇති කරන ස්වභාවයෙන් යුක්ත ස්කන්ධ ධර්ම ටිකක් කියලා මේ සිහිය ඇති වෙලා ඒ සිහිය නැවත නැවත ඇති වෙන්න ඕන. එහෙම සිහියකින් හිටියොත් තමයි සෝවාන් වෙනවා කියලා අදහසක් ඉස්සරහට අපේ ඇති කරගන්න පුළුවන්. හැබැයි ඉතින් ගොඩාක් අයට තියෙන අදහස තමයි බණ අහද්දි එහෙම අදහස් එනවා. සංසාරෙම දුකයි කියලා ඉන්නේ ඉතින් ඔය අදහසනේ. වැඩක් නෑ හාමුදුරනේ මේක නම් කියලා හිතෙන්නේ නේ වෙලාවකට. අතීත ස්කන්ධ ටික ගත්තත් අනාගත ස්කන්ධ ටික ගත්තත් මේ වර්තමාන ස්කන්ධ ටික ගත්තත් අතීත වර්තමාන අනාගත මේ සසරම දුකක් කියලා දැනෙන අවස්ථා තියෙනවානේ. මේකෙන් පැන ගන්න ඕනේ කියලා හිතෙන අවස්ථා තියෙනවානේ. ඒත් ඒක හැමතිස්සෙම නැත්තේ ඇයි? කවුද මේ අදහස උදුරගන්නේ අපේ? පංචස්කන්ධයේ දුකයි කියන මේ අදහස අපෙන් උදුරගන්නේ කවුද? තුන් දෙනෙක් ඉන්නවා. කාම සංකල්පනා. ඔන්න එක්කෙනෙක්. ව්‍යාපාද සංකල්පනා. අනිත් එක්කෙනා. විහිංසා සංකල්පනා. අනිත් එක්කෙනා. ඔන්න ඔය තුන් දෙනා මොකද කරන්නේ? අර දැලක පැටලිච්ච මත්ස්‍යයෙකුට දැනෙනා වගේ දැනෙන මේ පංචස්කන්ධ දුක පිළිමද සිහිය බණහද්දී ඇති වෙනේ සිහිය ඔන්න ඔය තුන්දෙනා සැරෙන් සැරේ මාරුවෙන් මාරුවට උදුර ගන්නවා. ඒක අපි ඇයි එහෙම වෙන්නේ කියලා බලමු. එහෙනම් අපිට හිතුවට මම සම්මාදිට්ඨිය තුළ ඉන්නවා කියලා ඇත්තටම බොහෝ දුරට එහෙම නෑ ගොඩක් අය. එහෙම නැත්තේ කාම සංකල්පනාවලට සම්මාදිට්ඨිය ප්‍රහාණය කරන නිසා. ව්‍යාපාද සංකල්පනාවෙන් අර සම්මාදිට්ඨිය අතුගාලා වගේ දානවා. ඔන්න බලන්න අපි දන්නවා ඕනම අකුසලයක් උපදිද්දී ඒ ඕනම අකුසලයක් එක්ක උපදිනවා අකුසල සාධාරණ චෛතසික හතරක්. එකක් තමයි අහිරික. ඒ කාම සංකල්පනාව ගමු. කාම සංකල්පනාව කියන්නේ ලෝභසිත. නේද? ලෝභය තුළ නැවත නැවත විතර්කය වැඩ කරනවා. ඇලීම. දැන් බලන්න යම්කිසි රූපයක් ගැන හරි ශරීරයක් ගැන හරි ශබ්දයක් ගන්ධයක් රසයක් ස්පර්ශයක් මේ ආදරයක් ගැන හරි මොකක් හරි මේ වස්තුකාමයක් ක්ලේශකාමයක් අරමුණු කරලා ලෝභය හට ගන්නකොටම පෙරපසු නොවි ඔන්න අහිරික කියන අකුසලේ එනවා. ඒ කියන්නේ ඒ ලෝභය හට ගැනීම ගැන ලැජ්ජාවක් නැහැ. දැන් හොඳට සිල් සමාදන් වෙලා හොඳට සතිමත්ත දවස ගෙවන අතරේ මේ පන්සලේ හැරි අරන්නේ හැරි විපස්සනාවේ හැරි ප්‍රතිවිරුද්ධ ශරීරයක් ගැන ලෝභයක් ඉපදුනොත් නිකන් ලැජ්ජාවක් එන්නේ නැද්ද? නේද? එහෙනම් අපි දැන් කුසලමේ සිහියකනේ දවස ගත කරන්නේ. ඒතර අපි තුමු දානේ ගන්න ගිහිල්ලා මොනවා හරි වෑංජනයක් හරි තිබිලා ප්‍රනීත නේද? ලෝභ හිතක් ඉපදුනොත් දැන් සාමාන්‍යයෙන් කුසලයේ තුල සැරිසරන මනසක් නම් දැන් පොයේ දවසකට එහෙම එකපාරට ලැජ්ජාවක් එනවා. මේ මොකක්ද ඉපදුනේ?
නේද? නමුත් එහෙම කුසලයේ තුල සැරිසරන්නේ නැති හිත් තියෙනවා නම් එහෙම කුසලයේ තුල හිත සැරිසරන්නේ නැති අවස්ථාවල කුසලය ගැන අදහසක් අවධානය නැති අවස්ථාවල ශරීරයක් දකිද්දී හරි රූපයක් දකිද්දී හරි ආහාරයක් දකිද්දී හරි ලෝභය හට ගන්නවනේ. හට ගන්නවත් එක්ක මේ හටගත්ත ලෝභය ගැන කිසියම්ම ලැජ්ජාවක් නැති. අහිරික කියන සිතුවිල්ල චෛතසිකේ හට ගන්නවා. ඒ අහිරික කියන සිතුවිල්ල හටගත්තොත් ඒ හටගත්ත ලෝභය ගැන කිසිම ලැජ්ජාවක් ඇති වෙන්නේ නැහැ. ඒ ලෝභයත් එක්කම ඉන්න පුළුවන්. ඊළඟට අනුත්ප්පය. දැන් කුසලයේ පිළිබඳ සිහියකින් දැන් අද වගේ දවසක ඉද්දි අර වගේ ආහාරයක් ගැන හරි ශරීරයක් ගැන හරි ලෝභ හිතක් හටගත්තොත් නේද? දැඩි ලෝභයක් හටගත්තොත් ඔන්න මේ බයක් ඇති වෙනවා. නේද? මේ අකුසල හිතට විපාක වාර තියෙනවා. බයක්. මොකද කුසලයේ ගැන හොඳ සිහියකින් අද ඉන්නේ. හැබැයි කුසලයකට කිසියම්ම සිහියක් අවධානයක් නැති සාමාන්‍ය විතර දවස ගෙවෙන වෙලාවක ඔන්න ඇතුළාන්තේ ලෝභයක් හට ගන්නවා. මොකක් හරි ශරීරයක් හරි වස්තුවක් හරි ආහාරයක් අරමුණු කරලා. එතකොට මොකද වෙන්නේ පින්නතුනේ? අන්න ඒකත් එක්ක උපදිනවා අනුත්ප්පය. කියන්නේ ඒ ඉපදුණු අකුසල හිත ගැන ලැබෙන විපාක ගැන බයක් නැහැ. නේද? ඒක හරියට මේ වගේ. පුංචි දරුවෙක් ඉන්නවා. නේද? මාස 3-4ක 5ක වගේ. මේ දැන් මේ බනහන තමන් ළඟට නේද? බනහරහ ඉන්නවනේ. නිකන් මොකක්ද එකක් ඇඟේ ගෑවෙනවා වගේ දැනෙනවා. දැන් මේ බනහන අතරේ. බලද්දී නයෙක් හරි පොළගෙක් හරි නම් මොකද වෙන්නේ? නේ? බය වෙලා විසි වෙනවද නැද්ද? විසි වෙනවා. දැන් මාසයක දෙහික දරුවෙක්ගේ ඇඟේ ගිහිල්ලා නයෙක් ගෑවුනොත් පොළගෙක් ගෑවුනොත් දරුවට බයක් එනවද? නැහැ. ආන්නේ වගේ. කුසලයේ ගැන හොඳ සිහියකින් ජීවත් වෙන කෙනෙකුට යෝනිසෝ මනසිකාරයෙන් දවස ගෙවන කෙනෙකුට ලෝභ හිතක් හට ගන්නකොට කාම සිතුවිල්ලක් හට ගන්නකොට කාම සංකල්පනාවක් හරියට මේ හොඳට දැනුම් තේරුම් තියෙන කෙනෙක්ගේ පොළගේ නායක ස්පර්ශුණා වගේ එයාට හටගත්ත කාම සංකල්පනාව ගැන බයක් ඇති වෙනවා අනතුරක් කියලා. හැබැයි අර කුසලයේ ගැන සිහියක් නැති කෙනෙකුට ලෝභ හිතක් හටගත්තම අර පුංචි දරුවගේ ඇඟේ සර්පෙක් ගෑවෙනවා වගේ බයක් නැහැ. නොබියව ඒ කාම සංකල්පනාව තුළම ගෙවනවා දවස. කාම සිතුවිල්ල තුළම. ඊළඟට උද්දච්චය. කාම සිතුවිල්ල නැත්තම් කාම සංකල්පන උපදිනවත් එක්කම නොසන්සුන්කම ඇති කරන උද්දච්චය ඇති වෙනවා. නේද? කාම සිතුවිල්ලට බෑ හිත නොසන්සුන් කරන්න. කාම සිතුවිල්ලත් එක්ක හටගන උද්දච්චය තමයි හිත නොසන්සුන් කරවන්නේ. නේද? කාම සිතුවිල්ලට බෑ විපාකයට බය නැති කරන්න. ඒකට අනුත්ප්පේ උපදින්න ඕන. කාමසිතුවිල්ලට බෑ වරදට ලැජ්ජාව නැති කරන්න. ඒකට අහිරිකය උපදින්න ඕන. කාමසිතුවිල්ලට පුළුවන් අලවන්න විතරයි අදාළ අරමුණේ. ඊළඟට බලන්න උපදිනවා මෝහය. මෝඩකම. ඒ කියන්නේ කාමසිතුවිලි හටගත්ත මානසිකත්වයන්ගෙන් ගත්තෙම මෝඩ තීරණද නැද්ද? පසුතැවෙන්න වෙන තීරණද නැද්ද? ඇයි ඇලුනේ? ඇයි බැඳුනේ කියලා පසුපසුත වෙන්නේ නැද්ද? නේද? එතකොට කාමසිතුවිල්ල හටගත්ත වෙලාවේ මෝහය ඒ අතීතයේ ඒ මෝඩකම හටගත්ත නිසා තමයි පසුතැවෙන්න උනේ. නේද? එතකොට ඒක වස්තුවේ හරි පුද්ගලයක ප්‍රශ්නයක් නෙමෙයි. එයත් එක්ක අරුබුද ඇති කරගන්න හේතුවක් නෙමෙයි ඒක. නේද? මේ පැත්තේ ඒ පැත්ත ඒ පාර්ශව ඇසුරු කරගෙන කාමසිතුවිල්ලක් හටගත්ත කාම සංකල්පනාවක් ඇලීමක් හටගත්ත ඒ එක්කම මෝහය ඉපදුනා මෝඩකම. ඒකත් එක්කම ඒ කාමසිතුවිල්ල මෝඩකමයි වරදට ලැජ්ජ නැතිකමයි විපාකයට බය නැතිකමයි නොසන්සුන්කමයි කියන මේ ඔක්කොම එකතු වෙච්ච එක තැන
ගොඩනැගිච්ච පරිසරයේ පදනම් කරගෙන තමයි පසුකාලීනව පසුතැවෙන්න වෙන්නේ. පුද්ගලයාගේ ප්‍රශ්නයක් නැහැ. නේද? බැඳුන නිසානේ ප්‍රශ්න ඇති වෙන්නේ. එතකොට පින්නතුනි ඔන්න ඔහම අහිරික අනොත්ප්ප උද්ධච්ච මෝහ ලෝභ කියන ඔන්න ඔය අකුසල මානසිකත්වයේ තියෙන කිසිම මොහොතක සම්මාදිට්ඨිය නැහැ. සම්මාදිට්ඨිය අපි සාමාන්‍යයෙන් හතර මායිමේවත් නැහැ. එනේ සෝවාන් වෙන්න අවශ්‍යනේ ලෞකික සම්මාදිට්ඨියක් අපිට නේ. නේද? දැන් සාමාන්‍ය ජීවිතවල පංචස්කන්ධය දුකයි කියලා සම්මාදිට්ඨිය උපදිනවද නැද්ද? එනවා. ඒත් යම් කිසි මොහොතක රූපයක් ශරීරයක් අරමුණු කළා කාම සංකල්පනාවක් හටගත්තොත් ඒ වෙලාවට ඒ කාම සංකල්පනාවර සම්මාදිට්ඨිය ප්‍රහාණය කරගෙන තමයි හටගන්නේ. එතකොට යම් කිසි ආහාරයක් ගැන හරි දුරකථනයත් එක්ක හරි රූප වාහිනියත් එක්ක හරි පුවත්පතක් එක්ක හරි ඇහැට පේන කනට ඇහෙන යම් කිසි රූපයක්, ශබ්දයක්, ගන්ධයක්, රසයක්, ස්පර්ශයක්, ආදරයක් එක්ක හරිනේ ඔය කාම සංකල්පනා වැඩ කරන කිසිම ෂණයක සම්මාදිට්ඨිය කියලා දෙයක් නැහැ. ඒකයි ගොඩක් අයට තාම සෝහන් වෙන්න බැරි උනේ. මේ සම්මාදිට්ඨිය ගැන හොඳ දැනුමක් තියෙනවා. පංචස්කන්ධේ දුකක්නේ. ඒක බොහෝ කොට විග්‍රහ කරන්න පුළුවන්. ඒත් කාමසිතුවිලි ඒ හිත යට කරගෙන යනවා නන්නේ. කාමසිතුවිලි යට කරගෙන යන කිසිම මොහොතක සම්මාදිට්ඨියක් නැහැ හිතේ. ඉතින් කොහොමද මාර්ගයක් වැඩෙන්නේ එතකොට? නේද? ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මිච්ඡා සංකප්පේ දුරු කළා සම්මා සංකප්පයට එන්න. නැත්තම් සෝවන් වෙන්න බෑ. ඊළඟට බලන්නකෝ. ව්‍යාපාද සංකල්පනා. ව්‍යාපාදේ කියන්නේ අර ආකාර නවයක් පදනම් කරගෙන උපදින තරහට. නවාගහත වත්තු කියන්නේ අපිනේ. ඒ කියන්නේ යම් කිසි පුද්ගලයෙක් වර්තමානයේ මට අයහපත කරනවා කියලා මානසිකාර කරද්දී තරහ උපදිනවා. යම් කිසි පුද්ගලයෙක් මට අතීතයේ හරියට දුක් දුන්නා කියලා හිතද්දී තරහ ඇති වෙනවා. ඒ පුද්ගලයා මට අනාගතයේදීත් මේ වගේම දිගින් දිගට කරදර කරයි කියලා හිතද්දී තරහ උපදිනවද නැද්ද? උපදිනවා. එතකොට එතන කාරණා තුනයි. වර්තමානයේ මට කරදර කරනවා මට පීඩා කරනවා කියලා තරහ උපදිනවා. අතීතයේ මට කරදර කළා පීඩා කළා කියලා තරහ උපදිනවා හිතද්දී අනාගතෙත් මට මෙහෙම කරදර කරයි පීඩා කරයි කියලා හිතද්දී තරහ උපදිනවා. කාරණා තුනයි. ඊළඟට මං ආදරය කරන කට්ටිය ඉන්නවනේ. මට ප්‍රිය අය. අන්න එයාලටත් මෙයාලා වර්තමානයේ කරදර කරනවා නම් දුක් දෙනවා නම් ඒකටත් තරහ එනවද නැද්ද? මගේ අයට කරදර කරද්දී කවුරු හරි තරහ යන්නේ නැද්ද? නේද? අපි ඒ වෙනුවෙන් පෙනී සිටිනවා. නේද? ආවේගශීලීව. එහෙනම් මට ප්‍රිය අයට වර්තමානයේ කරදර කරනවා කියලා තරහ උපදින්න පුළුවන්. මට ප්‍රිය අයට මගේ අයට මේ මිනිස්සයා ඉස්සරත් හරියට කරදර කරා කියලා හිතද්දි තරහ උපදිනවා. මට ප්‍රිය අයට මගේ අයට මේ මිනිස්සයා අනාගතයේදීත් මෙහෙමම තමයි තින් සලකන්නේ කියලා හිතද්දිම තරහ උපදිනවා. දැන් කීයද? 6යි. 9 මොකද්ද? ඊටු තුන. සමහර අය ඉන්නවා අපිට රිද්දන්න අපි අකමැති අයට හොඳට සලකනවා. hinaවෙන් සලකනවා. කතාවෙන් සලකනවා. නේද? තෑගි වූගොලින් සලකනවා. වටිනාකම් දීලා සලකනවා. ඉතින් ඒවා අපේ ඇහැට පේනවා කනට ඇහෙනවා. එතකොට අපිට අප්‍රිය කෙනෙකුට ඒ පුද්ගලයා හොඳ කරනව දකිද්දි බුදුම තරහක් එන්නේ. දත් මිඩි කැවෙනවා සමහර අයටනේ. නේද? සමහර අයට පින්නතුනි එහෙම අත්දැකීම් තියෙනවා Tamanට අප්‍රිය අයට අතීතයේදී අරය හොඳට සලකපුව මතක් වෙලා. එතකොටත් තරහ එනවා. සමහර අවස්ථා තියෙනවා හිතෙනවා
Tamanට අප්‍රිය අයට මේ මිනිස්සයා ඉස්සරහටත් මෙහෙමම සලකයි. මට තමයි සලකන්න බැරි. මගේ අයට තමයි සලකන්න බැරි. නේද? එතනත් තුනයි. ඔන්න ඔය කාරණා නවය වරින් වර ඔළුවේ වැඩ කරද්දි තමයි නේ තරහ එන්නේ. නේද? වෙලාවකට ඔය නමයම වැඩ කරනවා. වෙලාවකට 1යි 2යි වැඩ කරන්නේ. ඔය හොඳ බලන්න බුදුරජාණන් වහන්සේගේ නේද අවබෝධය තරහ උපදින්නට හේතු විදියට ওই කාරණා නව ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් අන්න එහෙම ওই කාරණා නවයේම හරි ඔයින් දෙක තුනක් එක්ක හරි තරහ වැඩ කරන වෙලාවට හිත සංසුන්දන සංසුන්ද. හොඳට මොන සංසුන්. ඕක ගැන හිතන වාර ගන්න වැඩිනොත් ගොඩාක් සංසුන් වෙනවා. ගොඩ දාපු මාළුවා වගේ. එතකොට මේ උපදින තරහ ගැන කිසියම්ම ලැජ්ජාවක් නැහැ. මොකද අනුත්ප්පය උපදිනවා. ඊළඟට ඒ උපදින තරහ ගැන කිසියම්ම බියක් නැහැ විපාක ලැබෙයි කියලා අනුත්ප්පේ ඉපදිලා. ඊළඟට ඒ තරහ මානසිකාරයේ තුල වාසය කරද්දී හරියට මෝඩ තීරණ ගන්නවද නැද්ද? ගහන්න හිතනවා ගහනවා, බනින්න හිතනවා බනිනවා, එලවන්න හිතනවා එලවනවා, පොඩි කරන්න හිතනවා පොඩි කරනවා. නේද? අර අපිට එක දරුවෙක් කියනවා මේ ඒ දරුවෝ එක ආයතනයක මේ වැඩ කරලා තියෙනවා. එතකොට මේ ඒ ආයතනයේ තිබිලා තියෙන යම්කිසි නිවසක. ඉතින් ඒ ආයතන ප්‍රධානියාගේ මේ තාත්තා මේ ළමයාත් එක්ක පොඩි කෝන්තරයක් තියෙනවා. ඉතින් මේ ළමයා හරිය ආසයි මල් හිටවන්න. ඉතින් ආයතන ප්‍රධානියාගෙනුත් අවසර අරගෙන ඒ ගෙදර මල් හිටවනවා. අරයා මොකද්ද කරන්නේ? ආනේ උගුලනවා. මෙයා යනකන් ඉඳලා උගුලනවා. නේද? ඒ කියන්නේ මේ මිනිස්සු වෛර පිරිමහ ගන්න හැටි. අනේ අර පැලේ මොනව කරන්නද නේ රෝස පැලේ හරි දෙලුම් පැලේ හරි නේද? බලන්න අර මේ උද්දච්චය ඇති වෙලා අනොත්ප්පය ඇති වෙලා අහිරිකය ඇති වෙලා නේ උපදිනේ තරහත් එක්ක අර මෝහය නිසා හරියට මෝඩ තීරණ වැරදි තීරණ ගලවනවා විසි කරනවා පොඩි කරනවා ගහනවා බනිනවා ඒ වෙලාවට සම්මාදිට්ඨිය තියෙද ඇතුලේ කොහේවත් නෑ සම්මාදිට්ඨිය කියන එක. එහෙනම් කාත් එක්ක හරි තරහෙන් ඉන්න වෙලාවට සම්මාදිට්ඨිය කියලා දෙයක් හිතේ නෑ. දැන් හරි ප්‍රශ්නයක් මේක. එක පැත්තකින් මොකක් හරි දෙයක් ගැන ආසාවකින් හිටියොත් සම්මාදිට්ඨිය එතන නෑ. රූපයක් හරි ශරීරයක් හරි නේද? කියන්නේ ගොඩක් අයට දුරකථනයත් එක්ක ඉදි සම්මාදිට්ඨිය තියෙද? නෑ අපේ සමහර අය නම් බණ අහනවනේ. සම්මාදිට්ඨිය එතකොට එනවා. එතකොට ඉන්නේ මොහොතේද එහෙනම්? මිත්‍යා දෘෂ්ටිය තුළ. එතකොට දැන් සමහර අය ඉන්නවනේ සිල් ගන්නවත් නේ තරහෙන් ඉන්නේ අපිත් එක්ක නෙවෙයි. නේද? අර ගෙදර අය මතක් වෙලා, ඔෆිස් එකේ කට්ටිය මතක් වෙලා. ඒ කියන්නේ පොහොය දවසේ මිත්‍යා දෘෂ්ටිය. නේ? ඊළඟ විහිංසා සංකල්පනා. ඒ තරහට අරයට කරන්න හිතන එක එක දේවල්. ඉන්නකො මං ගෙදර ගිහිල්ලාද මේ දැන් මේ සීල් ගත්ත දවසේ හිතෙනවා එහෙම. අර මානසිකාරයේ ඉද්දි සීල් ගත්ත පන්සලේ ගත්තේ පන්සලේ කියන එක අමතක වෙනවා. ඇතුලෙන් සැලසුම් හදනවා. මම හෙට ගිහලා හොඳ වැඩක් කරනවා. විහිංසා සංකල්පනා. එතකොටත් මොකද වෙන්නේ? අහිරික අනොත්ප්ප උද්දච්ච මෝහ සම්මාදිට්ඨිය නැහැ. ඒකයි පින්නතුනේ සෝවාන් ඵලය ගොඩාක් අයට ඈත් වෙලා තියෙන්නේ. මිත්‍යා දෘෂ්ටිකව ඉන්නේ. කාම සංකල්පනාව වැඩ කරන කිසිම ෂණයක නැහැ සම්මාදිට්ඨිය. ඉතින් සම්මාදිට්ඨිය බහුල කරන්නේ නැතුව සෝවාන් වෙන්න බෑනේ. මේ සූත්‍රයේ ආකාශ සූත්‍රයේ තියෙන පින්නතුනේ ආරෂ්ඨාංගික මාර්ගයේ අංගට බහුල කරොත් කියනවා සතර සතිපට්ඨානෙ වැඩින්නේ. බහුල කරන්න ඕනේ. يعني සම්මාදිට්ඨිය තුළ වාසය කිරීම බහුල කරන්න ඕන. නේද? මේ පංච උපාදානස්කන්ධය හරියට විස පිරුණු ගහක් වගේ නේද? බොහෝ දුක් පීඩා ඇති කරන ස්වභාවයක් තියෙනවා.
නේද? එතුණු දැලක හිර වුණු මත්ස්‍යයෙකුට වගේ හැමතිස්සෙම මේක දුකක් කියලානේ දැනෙන ගතිය. සර්පයෙකුට ගොදුර වෙච්ච මැඩියෙක් වගේ මේක දුකක්, මේකෙන් මිදෙන්න ඕන කියන අදහස. අන්න ඒක බහුල වෙන්න ඕන දෛනික ජීවිතේ. ඉතින් බහුල කරගන්න බැරි වෙනවා මිත්‍යා සංකල්පනා නිසා. කාම සංකල්පනා, ව්‍යාපාද සංකල්පනා, විහිංසා සංකල්පන. එහෙනම් ඔය තුන් කට්ටුවනේ, ඔය කාම ව්‍යාපාද විහිංසා කියන ඔය කට්ටියගෙන් හිත මුදව ගන්නකම් සම්මා දිට්ඨියට ඉන්න ඉඩක් නැහැ. ඒකයි මිත්‍යා සංකල්පය දුරු කළා සම්මා සංකල්පය ඇති කරගන්න වෑයම් කරන්න කියලා දේශනා කරේ. එහෙනම් ඔන්න දේශනාව අවසන් කරනවා. මොනද පොයේ දවසේ අපි හොඳ දෙයක් දැනගත්තනේ. මොකද්ද? කාම සංකල්පනාව තුල ඉද්දි සම්මා දිට්ඨිය නැහැ. කෙනෙක් ගැන තරහ සහගත අවස්ථාවක නැත්නම් ව්‍යාපාද සංකල්පනාවේ ඉන්න මොහොතක සම්මා දිට්ඨිය නැහැ. කෙනෙකුට හිංසා කරන අදහසින්, පීඩා කරන අදහසින් සැලසුමක් හරි ගොඩනගමින් ඇතුළාන්තේ ඇස් දෙක කරකවල රවල හරි බලන් හරි සැලසුමක් හදන වෙලාවක සම්මා දිට්ඨිය නැහැ. එහෙනම් සම්මා දිට්ඨිය උපදවා ගන්න නම් කාම ව්‍යාපාද විහිංසා සංකල්පනාවලින් මගේ හිත මුදව ගන්න ඕන. ඒකට අවශ්‍ය වැඩපිළිවෙල මං සකස් කර ගන්න ඕන. එතකොට සම්මා දිට්ඨිය තුළ මට වාසය කරන්න පුළුවන්. අන්නේ ලෞකික සම්මා දිට්ඨිය තුළ නේද බහුල වාසය කරද්දී ලෝකෝත්තර සම්මා දිට්ඨිය තුළින් මට සෝවාන් ඵලයේ කරා යන්න අවශ්‍ය පරිසරය සකස් වෙනවා. ඉතින් ඔබ හැම දිනාටම අද දවසේ මේ වටිනා කියන දහම් කාරණා හොඳට දෛනික ජීවිතය තුළ සිහියේ තබාගෙන කාම සංකල්පනා, ව්‍යාපාද සංකල්පනා, විහිංසා සංකල්පනා උපදින හැම මොහොතකම ඒ අකුසල ධර්ම ප්‍රහාණය කරමින් සම්මා දිට්ඨිය තුලම පිහිටමින් උතුම් සෝවාන් ඵලය සාක්ෂාත් කරගන්න සැබෑම බුද්ධ ශ්‍රාවකයෙක් බවට පත්වන්නටම හැකි වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. පින්නතුනි අද දවසේ අද වප්පුර 15ක මහ පොහොය දවසේ ජය රූප වාහිනී නාලිකාව තුලින් උදෑසන උතුම් සීලයේ පිහිටුවල සිදු කරන්නට යෙදුණු මේ සදහම් දේශනාවේ සදැහැති දායකත්වයෙන් කටයුතු කරනවා නිරන්තරයෙන්ම ජයරූප වාහිනී නාලිකාව සමග කල්යාණ මිත්‍රත්වයෙන් කටයුතු කරන මේ වෙනකොට විශාල පිරිසකට ධර්ම දානමය පින්කම සිදු කර ගන්නට අවස්ථාව ලබාගෙන බොහෝ පින් රැස් කරගත්ත මනුලොව ශ්‍රාවක දරුවෝ කියන පින්වත් පිරිස තමයි අද දවසේත් දේශනාවේ දායකත්වයේ දරන්නේ. ඒ සුපින්වත් පිරිස විශේෂයෙන්ම සිහිපත් කරලා තියෙනවා කල්යාණ මිත්‍ර උඩුදුම්බර ගෞරවනීය ලොකු සාමින් වහන්සේටත් පින්වත් ධර්ම දේශකයන් වහන්සේටත් සම්මා සම්බුද්ධ ශාසනය බබලවන සියලුම සත්පුරුෂ කල්යාණ මිත්‍ර මහා සංඝරුවනට මේ උතුම් පුණ්‍ය ශක්තිය ආශිර්වාදයක් වෙලා කායික මානසික නිදුක් නිරෝගී බවත් දීර්ඝායු සම්පන්නියත් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඒ පින්වත් අය නමින් මිය පරලොව යන්නේ දුණු මහින්ද නිමලසිරි දයාබර පියාණන් ඇතුළු මේ පරලෝකීය සියලුම ඥාතීන්ගේ පරලෝ ජීවිතේ සුවපත් වීම පිණිස කල්යාණ මිත්‍ර සේවනය සද්ධර්ම ශ්‍රවණයට මඟ පෑදීම පිණිස ඒ වගේම සසර දුක නිමා කරගෙන උතුම් නිවනින් සැනසීම පිණිස මේ පින් අයිති අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආශිර්වාද කරනවා සුජීවත්ව වාසය කරන උභයවර්ධන හේරත් පියාණන්ට රාණී හේරත් මෑණියන්ට ශ්‍රියානි ශාන්තිලතා මෑණියන්ට කැතරින්ද සිල්වා මෑණියන්ට ලෙස්රිද සිල්වා පියාණන්ට නිලන්ති රත්නායක මෑණියන්ට සහ පවුල්වල සියලු දෙනාටත් මේ දක්වා අප ජීවිතයේ මුණ ගැසුණු සියලු ගුරු මාපිය වරුන්ටත් මේ උතුම් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කළ පින්වත් ඔබ හැම දෙනාටම මේ උතුම් පුණ්‍ය ශක්තිය ආශිර්වාදයක් වෙලා දහම් මාර්ගයේ යෑමට අවශ්‍ය කායික මානසික නිදුක් නිරෝගී සුවපත් භාවයත් නිවන් දක්නා මොහොත දක්වා උතුම් ගුණ ඇති සත්පුරුෂ ශාස්ත්‍ර ලබන්නට මේ බුද්ධ ශාසනය තුලදීම ධර්ම අවබෝධයෙන් සෝවාන් ඵලයෙන් උතුම් නිවනින් සැනසෙන්නටත් මේ සියලු පින් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අවසාන වශයෙන් දායකත්වයෙන් බොහොම සදහැසිතින් කටයුතු කළ මනෝලෝක ශ්‍රාවක දරුවෝ සුපින්වත් පිරිසටත් ඒ පින්වත් අයගේ පවුල් වල මව්දි මව්පියන් තුරු සියලු දෙනාට
බොහෝම සද්ධාවෙන් පොයේ දවසේ සිල් සමාදන් වෙච්ච, ඒ වගේම බණ ටික අහපු පින්වත් ඔබ හැම දෙනාටමත් අනන්ත සක්වල වාසී සියලු සත්වයන්ටත් මේ අසිරිමත් පින්කම් වල ආනිසංස බලයත් බුද්ධ ආදී රත්නත්‍රයේ ආශිර්වාද බලයත් හේතු වෙලා සසර දුක් නිවා කරගෙන ඉක්මනින්ම නිවන් දකින්න හැකි වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මම් පරන්ති. සාදු සාදු සාදු. සදහතුනේ අවසන් වුණේ ජරුපහණී නාලිකාව වප්පුර පසළොස්වක පොහොය දවසේ සජීව ලෙසින් ඔබට ගෙනෙනු ලබන පළමු දහම් දේශනාව. අපි දැන් සූදානම් ධර්ම දේශනාව සිදු කොට වදාළ ගෞරවනීය දේශකයන්න් වහන්සේට පරිස්කාර පූජා කරන්නට මම ඊටම ගෞරවයෙන් ආරාධනා කරනවා. ධර්ම දේශනාවේ